මේ ගමේ සුන්දර ප්‍රසංගයක් මේ සුන්දර ප්‍රාසංගික වේදිකාවට අරගෙන ආවේ. එහෙනම් වට ආවරණ වලින් එහායින් ආදරණීය මිත්‍රවරුන්ට ආදරණීය හිතවතුන්ට බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා මේ දෙවන්ත වූ ප්‍රාසංගික කාරණාව නරඹන්නට අපත් සමගින් අත්වැල් බැඳ ගන්නට කියන පණිවිඩය මතක් කරන්නම්. අද ප්‍රධාන අනුග්‍රහක දායකත්වයේ දෙන්නේ සෞභාග්‍ය ලංකා විදේශ රැකියා ආයතනය. ඔබ විදේශ ගමනක් සොයනවා නම් විශ්වාසනීය නාමය තමයි සෞභාග්‍ය ලංකා විදේශ රැකියා ආයතනය. යන්න ඩුබායි සහ කුවේට් සඳහා ඔන්න ගෘහ කෝකිවරියන් ගෘහ පාලිකාවියන් ගෘහ හෙදියන් සඳහා ඇබෑර්තු රාශියක් තිබෙනවා. දින 5න් ගුවන් ටිකට් පත් ඔබට අතර ගන්නට පුළුවන් විශ්වාසනීය නාමය තමයි මාවතකම සෞභාග්‍ය ලංකා විදේශ රැකියා ආයතනය. ඉතින් ඔබ අද දවසේ ලියාපදිංචි වුණොතින් ඔබට ඔන්න වටිනා කියන අඟල් 32 රූපවාහිනියක් ලබා ගන්න පුළුවන්. දෙවනි තෑග්ගය හැටියට රයිස් කුකරයක්, ඒ වගේම තුන්වෙනි තෑග්ගය හැටියට ගෑස් ලිපක් ලබා දෙන්නට සූදානම්. ඒ පිළිබඳව විස්තර අපි ඉදිරියේදී කියන්න සූදානම්. ඉතින් විශ්වාසනීය නාමය තැන් තැන් වල ගිහිලා සබ්ලට අහු වෙන්න එපා. හරි තැනින් රට යන්න ලියාපදිංචි රජයේ ලියාපදිංචි ආයතනකින් රට යන්න කියන ආදරණීය පණිවිඩය බොහොම ආදරයෙන් මතක් කරමින් අද සමානුග්‍රාහකශීලී දායකත්වයේ දෙනවා DR Tech මොබයිල් ෂොප්. බොහොම ආදරයෙන් මතක් කරනවා මාවතගම පුරවර සුහස්සක් ජනතාවගේ ජංගම දුරකථන සිහිනය සැබෑ කරපු අපූර්ව ආයතනයක් හැටියට බොහොම ආදරෙන් අපි මතක් කරනවා අද දවසේ අනුග්‍රහකශීලී දායකත්වයේ දෙන DR Tech ආයතනය. වැඩි කතා නැතුව අපි සූදානම් වෙනවා ප්‍රසංගය ආරම්භ කරන්නට. එහෙමනම් අලුදෙනිය වසර අවසාන ප්‍රසංගය අද දෙසැම්බර් මාසයේ 23 වෙනිදා අත්පොලසන් ප්‍රසාදයක් දෙමුද හැමෝම සංවිධායකවරුන්ට බොහොම ආදරයෙන් හැමෝම ගහන ලස්සන පුඩියක්. මොකද ලාභ පාඩු මොනවා වුණත් මේ සුන්දර ප්‍රාසංගික වේදිකාවට නිරන්තරයෙන්ම අලුදෙනිය විදුහල් ක්‍රීඩාංගණයට සුන්දර ප්‍රසංග සුන්දර කලාකරුවන් අරගෙන ආවනම් ඒ අලුදෙනිය අරුණෝදය තරුණ කැල තමයි තිතට නූලට හරියට ගලපලා වැඩක් කෙරුවේ. ඒක නිසා අරුණෝදය තරුණ කැලට හැමදාමත් නිරන්තරයෙන්ම කලාකරුවන් වශයෙන් අපි උත්තමාචාරය ලබා දෙනවා. එහෙනම් මෙන්න අද දවසේදී අපි සූදානම් වෙනවා ප්‍රසංගය ආරම්භ කරන්නට. අද අලුදෙනිය විදුහල් ක්‍රීඩාංගණයේ ඉඳලා සුන්දර සීතල නත්තල ඔනුසුම් කරන්නටයි අපි සූදානම් වන්නේ. එවනම් මුලින්ම අපි සූදානම් වෙනවා සකල කලාවට අධිපති සරස්වතී මෑණියන්ගේ ආශිර්වාදය මේ සුන්දර ප්‍රාසංගික වේදිකාවට ඒකාසු කරමින් අද ලංකාවේ කෙටි කාලයක් තුල ඔබේ ආදරේ දිනාගත්තා වූ නර්තන බාලිකාවියන්ටයි වේදිකාව බාර කරන්නට සූදානම. මෙන්න පූජා නර්තනයෙන් මේ සුන්දර ප්‍රසංග වේදිකාව හැඩවැඩ කරන්නට වේදිකාවට අපි බොහොම ආදරයෙන් ගෞරවයෙන් කැඳාගෙන එනවා මේ කුරුණෑගල ප්‍රබෝධි ක්ලාස්මේට් නර්තන බාලිකාවියන්.